ආයිබෝවන් හොඳින් බලන්න ඔබ මේ ශාකය මීට පෙර දැකලා තියෙනවද? ඕනතරම් ඔබගේ ගෙවත්තේ මේ ශාකය නිකුරුණේ වැවිලා තියෙනවා දැකලා ඇති. මේ ශාකය සමහර විට ඔබ ආහාරයට අරගෙනත් ඇති. නමුත් ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති මේ ශාකයේ සතුව බොහෝ ගුණාංග පවතින බව. රට නිමිති, ගස් නිමිති, ගල් නිමිති, ඒ වගේම සමහර ප්‍රදේශවල ගොම නිමිති මෙන්න මේ වගේ නම් වලින් හඳුන්වනවා මේ ශාකය. මේක නිකම් පලා වර්ගයක් විදිහට ඔබ කිසිදු වටිනාකමක් ලබා දීලා නැති වෙන්නත් පුළුවන්. නමුත් මේක ගොඩාක් වටිනා ශාකයක්. අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් තියෙන ඒ වගේම ආසියාතික රටවල බොහෝ ව්‍යාප්ත වෙලා තියෙන ශාකයක්. මේ ශාකයට අපි නිසි වටිනාකමක් ලබා නොදුන්නට මේ ශාකයේ සතුව බොහෝ සෞඛ්‍ය රහස් ගැබ් වෙලා තියෙනවා. මේ ශාකයේ සැඟවිලා තියෙන මේ පෝෂක සම්බන්ධයෙන් අපි කතා කරමු. ඉතින් මේ channel එකට තාමත් අලුත් අය ඉන්නවා නම් Nodite YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මුලින්ම මේ ගස් නිවිතිවල පෝෂක ගැන සලකා බැලුවොත් මෙහි විටමින් A, C, B ගණයේ විටමින් බහුලව අඩංගු වෙනවා. ඒ වගේම යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, කොපර්, මැංගනීස් වැනි khනිජ ලවණත් ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙනවා. ඒ වගේම අපේ ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් වෙන තන්තු ඉහළ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මීට අමතරව ප්‍රෝටීන, ඔමෙගා 3 ෆැටි ආම්ලය අඩංගු වෙනවා. ඒ වගේම මෙහි ක්ෂුද්‍රජීවී නාශක හැකියාවක්, ඒ වගේම දිලීර නාශක හැකියාවක්, බැක්ටීරියා නාශක හැකියාවක් පවතිනවා. වගේ බොහෝ ලෙඩ රෝගත් එක්ක කතා කරනකොට අපිට ගොඩාක් වැදගත් වෙන සංඝටකයක් තමයි මේ ප්‍රතිඔක්සිකාරක. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක අතිනුත් ඉතාමත් පොහොසත් ආහාරයක් තමයි මේ ගස් නිමිති කියලා හඳුන්වන්නේ. ඉතින් ওই විදිහට පෝෂක අඩංගු වෙලා තියෙන මේ ශාකය අපි ආහාරයට එකතු කරගත්තොත් මොනවද අපිට ලැබෙන ප්‍රතිලාභ කියලා දැන් අපි සලකා බලමු. ප්‍රධාන වශයෙන්ම මේ ශාකයේ සතුව ඉහළ යකඩ ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් නීරක්තිය එහෙම නැත්නම් රක්තහීනතාවය, රුධිරයේ HB යගේ අඩු පුජ්‍යලයන්ට ඔන්න හොඳ ආහාරයක් තමයි මේ ගස් නිමිති ආහාරයට එකතු කරගන්න. එතකොට ඔබට පහසුවෙන් රුධිරයේ HB යගේ ඉහළ නංවා ගැනීමට පුළුවන්. ඒ වගේම දැන් අපේ බොහෝ කාන්තාවන් සැලකිලිමත් වෙනවනේ සම කෙස් නිරෝගීව පවත්වා ගැනීමට. වගේම අපේ කාන්තාවන් කැමති නැහැ වයස ගැන සඳහන් කරනවා. ඉතින් වයසට කලින් වයසට ගිහිල්ලා ඉන්න අය ඔබ දැකලා ඇති. ඉතින් මේ සම කෙස් වයසට යාමේ ක්‍රියාවලිය අඩු කර ගැනීමටත් මෙන්න මේ ගස් නිමිති ආහාරයට එකතු කර ගැනීම හරහා හැකියාවක් තියෙනවා. ගස් නිමිති ආහාරයට එකතු කර ගැනීමෙන් අපි මේ සමේ තියෙන ලප කැලෙන් මැකී යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම තුවාල පිලිස්සුන් සුවපත් වීමටත් ලප කැලල් වලින් තොර සමක් ලබා ගැනීමටත් මේ ගස් නිමිති වල අඩංගු වෙලා තියෙන පෝෂක වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ සමේ තෙතමනේ ආරක්ෂා කිරීම, වියලි බව දුරු කිරීමට, සම පැහැපත් කිරීමටත් මෙන්න මේ ශාකයේ තියෙන පෝෂක උදව් වෙනවා. මෙහි විශේෂයෙන්ම විටමින් A සහ විටමින් C සම ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වෙනවා. ඉතින් ගස් නිමිති සතුව මේ පෝෂක බහුලව අඩංගු වෙලා තියෙන නිසා ඔබ ලස්සනට ඉන්න වයසට යාම පරක්කු කරන්න ඕනේ නම් මෙන්න මේ ගස් නිමිති ඔබගේ ආහාරයට එකතු කර ගන්න. තවත් සමාජයේ පවතින ප්‍රබල ගැටලුවක් තමයි දේහේ බර වැඩි වීම. ඉතින් දේහේ බර පාලනය කරන අයටත් ඔන්න හොඳ ආහාරයක් තමයි ගස් නිමිති. ඉතින් මෙන්න මේ නිමිති සතුව පවතින විශේෂ පෝෂක මගින් දේහේ බර අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මේවා සතුව තියෙන මේ කෙඳි මගින් අපිට ගොඩ වෙලාවක් ආහාර ගැනීමෙන් අනතුරුවත් හොඳ පිරුණු ස්වභාවයක් ලබා දෙන නිසා මෙන්න මේ හරහා අපිට දේහේ බර ඉතාමත් සාර්ථක විදිහට අඩු කරගන්න ඔබගේ ආහාරයට ගස් නිමිති එකතු කරගන්න පුළුවන්. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාවකුත් මෙන්න මේ ගස් නිමිති වලට තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීම සඳහා ගස් නිමිති ආහාරයට එකතු කර ගැනීමෙන් හැකියාවක් ඇති බවට පරීක්ෂණ මගින් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ හරහා දියවැඩියාව පාලනය කර ගැනීමටත් හෘද රෝගීන් සඳහාත් ගස් නිමිති ආහාරයට එකතු කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙන ආහාරයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපේ දත් සහ අස්ථි ගැන කතා කරොත් අපිට නැතුවම බැරි khනිජ ලවණයක් තමයි කැල්සියම්. ඉතින් ගස් නිමිති කැල්සියම් වලින් පොහොසත් ආහාරයක්. ඉතින් මෙන්න මේ ගස් නිමිති ඔබගේ ආහාරයට ඉතාමත් පහසුවෙන් එකතු කර ගන්න පුළුවන්. මේ හරහා ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා ගස් නිමිති නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. මෙහි අඩංගු වෙලා තියෙන විටමින් A නිසා අපට ඇස් පෙනීමේ ප්‍රශ්න ඇතිවීම වළක්වා ගැනීම
සඳහාත් ගස් නිවිති ඔබගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම සඳහාත් මේක කදිම ආහාරයක් විදිහට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් සහ අනිකුත් ආමාශයගත රෝග සමනය කර ගැනීම සඳහා මේ ගස් නිවිති නිතර ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන් මෙන්න මේ ගැටලු ඔබට අවම කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමේ අපි ලොකු වටිනාකමක් ලබා නොදුන්නට මේ ශාකයේ සතුව ඉහළ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. මෙන්න මේ ප්‍රතිඔක්සිකාරක මගින් ඔබව පිළිකා අවදානමින් ආරක්ෂා කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රතිඔක්සිකාරක වලින් අනුවුණ ගස් නිවිති නිතර ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන් මෙන්න මේ වගේ අවදානන් තත්ත්ව වලින් ආරක්ෂා වීමටත් ඔබට පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ඉහළ සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන ගස් නිවිති ඔබත් ආහාරයට එකතු කරගන්න. දැන් අපි බලමු මේ ගස් නිවිති අපි කොයි විදිහටද ආහාරයට එකතු කරගන්න පුළුවන් ක්‍රම කියලා. අපි පොදුවේ එකතු කරගන්නවා මේවා පරිප්පු, අල, දෙල් වගේ ආහාරات එක්ක මිශ්‍ර ව්‍යංජනයක් විදිහට පිළියෙල කරලා වගේම මේක කිරට සකස් කර ගන්නවා නම් ඊටම ප්‍රණීත ආහාරයක් ඔබට පිළියෙල කරගන්න පුළුවන්. මීට අමතරව කැඳ සුප් මේ විදිහට නිවිති ඔබගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ ශක්ති ධනක පානයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති වැඩි වටිනාකමක් දීලත් නැති මේ ශාකය තුලින් ඔබට දැන් පෙනී යනවා ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ශාකයේ නිකුරුණේ ඔබගේ ගෙවත්තේ තියෙනවට වඩා ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබගේ ගෙවත්ත තුලින්ම ඔබට පුළුවන් ඔබගේ නිරෝගීතාවය ආරක්ෂා කරගන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.